අතීත හෙළදිව රජවරුන් දහස් ගණනක් පාලනය කළත් වසර 2000ක් ගෙවී ගියත් අදටත් ශ්‍රී ලාංකික අපේ හදවත් තුල නොමෙකෙන නාමයක් තියෙනවා. ඒ තමයි දුටුගැමුණු මහරජතුමා. මේ කතාව හුදෙක් රජෙක් ගැන විතරක් නෙවෙයි. මව්බිම වෙනුවෙන් පපුව දුන් පුතෙකුගේ සහ රට එක්සේසත් කළ වීරයෙකුගේ අභිමානවත් පුරාවෘත්තයයි. රෝහණ ජනපදයේ කාවන්තිස්ස රජුටත් විහාර මහාදේවියටත් දාව උපන් ගැමුණු කුමාරයා කුඩා කල සිටම දක්ෂයෙක්. දිනක් විහාර මහාදේවිය දුටුවා කුඩා ගැමුණු කුමරු ඇඳේ ගුලි වී නිදාගෙන සිටිනවා. ඇයි පුතේ පය දිගෑරලා නිදාගන්නේ නැත්තේ කියලා මෑණියන් ඇහුවාම ඒ පුංචි කුමාරයා දුන්න උත්තරයෙන් මුළු හෙළදිවම කම්පා වුණා. එගොඩින් මහා සාගරයත් මෙගොඩින් පරසතුරනුත් ඉන්නකොට මම කොහොමද මෑණියනි පය දිගෑරලා නිදාගන්නේ? එදා ඒ කුඩා හදවතේ ඇවිලුණු දේශප්‍රේමී ගින්දර තමයි මේ රටේ ඉරණම වෙනස් කළේ. කාලය ගෙවී ගියා. ගැමුණු කුමරු තරුණයෙක් වුණා. එතුමා වටා අසමසම ශක්තියක් ඇති දසමහා යෝධයෝ එක්ුණා. නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝන වැනි වීරයන් සහ විශ්වාසවන්ත කණ්ඩුල ඇතු සමග ගැමුණු කුමරු අනුරාධපුරය බලා ගමන් ඇරඹුවේ මාගේ මේ ව්‍යායාමය රජසැප පිණිස නොව සම්බුදු සාසනයේ චිරස්ථිතිය පිණිසයි යන උතුම් අදිෂ්ඨානය පෙරදරි කරගෙනයි. අවසාන සටන ඇවිලුණා. අනුරාධපුර දකුණු දොරටුවේදී එලාර රජු සහ ගැමුණු කුමරු මුහුණට මුහුණ හමු වුණා. එය හුදෙක් සටනක් නෙවී රජවරු දෙදෙනෙකුගේ ගෞරවනීය අභියෝගයක්. කණ්ඩුල ඇතුපිට නැගියා ගැමුණු කුමරු මහා පබ්බත ඇතුපිට එලාර රජු සමග කළ ඒ සටනින් ගැමුණු කුමරු ජයග්‍රහණය කළා. නමුත් එතුමා සාමාන්‍ය ජයග්‍රහකයෙකුනේ නැහැ. පරාජිත සතුරට පවා නිසි ගෞරවය ලබා දී එලාර රජු වෙනුවෙන් ස්මාරකයක් තනවා ඒ අසලින් යන විට සියලු දෙනා නිහඬ විය යුතු බවට නීතියක් පැන වූ ඒ උතුම් මනුෂ්‍යත්වය අදටත් ලෝකයටම ආදර්ශයක්. රට එක්සේසත් කළ රුවන්වැලි මහා සෑය, ලෝවා මහා පාය වැනි මහා නිර්මාණ ලොවට දායාද කළ දුටුගැමුණු රජතුමා අවසන් මොහොතේ රුවන්වැලි සෑය දෙස බලාගෙනම මෙලොවින් සමුගත්තා. ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් අද ඔබ නිදහසේ හුස්ම ගන්නේ එදා ගැමුණු කුමාරයා කළ ඒ කැපකිරීම නිසයි. මේ අභිමානවත් ඉතිහාසය අපේ අනාගත පරපුරටත් කියා දීම අපේ වගකීමක්. දුටුගැමුණු රජතුමා එදා අපේ රට බේරගත්තේ අසිපතෙන්. අද අපිට පුළුවන් අපේ රට ඉහළට මෝසවා තියන්න තාක්ෂණයෙන් සහ බුද්ධියෙන්. මේ වගේ අභිමානවත් කතා සහ තවත් වටිනා වීඩියෝ බලන්න මහේෂ් AI Lab අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නැවත හමු වෙමු. මම මහේෂ්.